අධ්‍යාපනය කියන්නේ ඔන්න ඔය වගේ ඊටාම සරල දේවල් ඔයගොල්ලන්ට පේන එක වහන එකද. ලෝකේ සල්ලිකාරයෝ ඉන්නේ සුළු පිරිසයි. බුද්ධිමත් මිනිස්සු ඉන්නේ සුළු පිරිසයි. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට බුද්ධිමත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කරදරයි. සල්ලිකාරයින්ට සහ මොලේ තියෙන මිනිස්සුන්ට කරදරයි. ගොඩක් කෙවුන්ට මොලේ තියෙනවා බුද්ධිමත් වුණොත් සල්ලි තිබ්බොත්. ඒතර හරි විෂමතාවයේ පවත්වා ගන්නවා. එකෙක් සල්ලිකාරයෙක් වෙන්න නම් අනිවාර්යෙන් 1000 2000ක්වත් අඩුම දුප්පත් වෙන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න. ඒතර এডুকেෂන් කියන ප්‍රොඩක්ට් එක ඇතුලේ කරන්නේ හිතන එක නතර කරන එක. හිතන එක නතර කරලා හරි හිතන එක නතර කරවලා හදනවා යාන්ත්‍රික පිරිසක්. මොකටද? අර වෙනම විදියට හිතලා උඩට ගියේ උන්ට යැපෙන්න ලේසි වෙන්න. උන්ට වැඩ කරව ගන්න. ඒතර උඹලව හදන්නේ එතනට. මොකටද? වැඩ ගන්න. වැඩකාරයෝ වහල්ලු හදන්නේ. සමා වෙන්න එක තමයි ඇත්ත. මෙතන ඉන්නේ උන්ගෙන් එකෙක් දෙන්නෙත් පුළුවන් වෙයි. ඔය වහල් භවෙ මිදෙන්න. ඊතුරුම් ඔක්කොටම බෑ. අනිවාර්යෙන් තොපි දිගටම වහල්ලු තමයි. එකෙක් දෙන්නෙත් මිදෙන්න පුළුවන්. මේ කියන එක අහලා ඔළුව තියෙන. ඒ මිදිච්ච මිනිස්සු ඉන්නවා. පවතින ක්‍රමවේදයේ වහල්ලු නොවි වෙන විදියට ඉඳලා ගේම් එක ගහන උන් ඉන්නවා. හැබැයි මෙහෙමයි. ඔන්න මේවා කිව්වම මරු තැන් වලින් අල්ලගන්න. අම්මට සිරි. දැන් එන මේ විභාග ලියලා වැඩකුත් නැහැ. මේ මුකුත් කරලා වැඩකුත් නැහැ. ඈ මම එන දැන් අලුත් දෙයක් කරන්න ඕන කියලා ඔක්කොම වැඩ දාලා නියම සිරි කාලා කන්නේ වෙනවා. කරන ලබ්බකුත් නැහැ. ඌට පුළුවන් මගුලකුත් නැහැ. හරි? අඳුර මොකුත් නැහැ.